ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන මාතෘකාවත් මොකක්ද රටේ? අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි රටේ ප්‍රධානම මාතෘකාව. මං හිතන්නේ අධ්‍යාපනයටත් වඩා මාතෘකාව අගමැතිනිය ගැන. අගමැතිනිය මෙහෙමයි, එතුමිය අරමයි. වැඩිපුරම කතා කරන්නේ මං හිතන්නේ ආගමික නායකයෝද කොහෙද? අගමැතිනිය ගැන. ඒගොල්ලෝ ඔක්කොම දන්නවා අගමැතිනිය ගැන. හැසිරීම්, චර්යා රටාවන්, කැමැති දේවල්, අකමැති දේවල් නේ. ඒගොල්ලෝ කතා කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නෙමෙයි. අතන මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. අධ්‍යාපන පරිවර්තනයක් ගැන කතා කරන්නේ අපි. ප්‍රතිසංස්කරණ දිගටම සිද්ධ වුණා. අධ්‍යාපන පරිවර්තනයක් ගැන තමයි කතා. අපි කොහොමද කතා කරන්නේ? අපේ රට දැන් තියෙන්නේ පරිවර්තනීය යුගයේ. කෘෂි කර්මාන්තයේ අපි ඇවිල්ලා දැන් ඉන්නේ පරිවර්තනීය තැනක. අධ්‍යාපනයත් අපි ඇවිල්ලා දැන් ඉන්නේ පරිවර්තනීය තැනක. දේශපාලනය ගත්තමත් අපි ඉන්නේ පරිවර්තනීය තැනක. හැම පැත්තක්ම ගත්තම එහෙමයි. හැබැයි අධ්‍යාපනයේ විදිය, తত্ত্বය සමාජයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා කියමනක් තියෙනවා. සමාජය දිහා බැලුවම අපේ අධ්‍යාපනය ගැන කියව ගන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඉතින් අපේ අධ්‍යාපන පරිවර්තනය ගැන ප්‍රතිසංස්කරණ නමින් හරි කතා කරන, විරෝධතා දක්වන, අගමැතිනිය ගැන කතා කරන ඒ අය දිහා බැලුවමත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලයේ ඉන්න වනචාරියා. තනිකර කතා කරන්නේ කුණුහරුප. දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියන්නේ කුණුහරුපයක් කියලා. අගමැතිතුමියට බනිනවා කුණුහරුපෙන්. ඔයගොල්ලෝ දන්නවා විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ බිහි වුණාට පස්සේ අගමැති කෙනෙකුට ඉඩක් තිබ්බේ නැහැ රටේ. අගමැතිලා ගැන ගොඩක් කතා කරලා තියෙන්නේ විධායක ජනාධිපති බිහි වෙන්න කලින්. විධායක ජනාධිපති කෙනෙක්ගේ පාලනය යටතේ ලංකාවේ මේ තරම් කතාබහට ලක්වෙන අගමැතිවරියක් නැහැ. අගමැති කියන තනතුරක් නැහැ ලංකාවේ. මේ තරම් වැඩවලට සම්බන්ධ වෙන, මේ තරම් සක්‍රිය ක්‍රියාත්මක සෑම සියලු ශේෂයකම විධායක ජනාධිපති කෙනෙක් යටතේ අගමැති කියන නාමයට, තනතුරට ඉඩක් තිබිලම නැහැ. තිබිලම නැහැ. මම හිතන්නේ හැමෝම අද එතුමිය අගමැතිනිය හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමති බලන්නකෝ එයා ඉගෙනගෙන තියෙන්නේ කොහෙද මේ යුරෝපා රටවල් වලනේ. ඔන්න මාතෘකා අධ්‍යාපන පරිසංස්කරණ ගැන මාතෘකා. එහෙම කෙනෙකුට ලංකාවේ මේ වැඩේ හරියන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ. ඉතින් ආචාර්ය උපාධි ගද්දි කොච්චර ඉන්නවද රට රාජ්‍යවල ගිහිල්ලා ඉගෙනගෙන ආපු අය මේ මෙතනත් ඉන්නේ. ඕකේ අමුතු මැජික් එකක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ එකක් ඔය ආගමික සංස්ථාවල ඉන්නෙම පිරිමි අයනේ වැඩිපුර. මෙතන කාන්තාවක් පිළිබඳ කුහකත්වයකුත් තියෙනවා. එකක් තියෙනවා. ලිංගික කුහකත්වයකුත් තියෙනවා. ඇරියස් තියෙන කට්ටිය සාමාන්‍යයෙන් පොරොන්දු වෙලා ඒ සමහර විෂයන් වලින් අපි අපේ ජීවිතේට ඒවා ගාව ගන්නේ නැහැ කියලා පැත්තකට වෙලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ දියුරුම් දීලා පොරොන්දු වෙලා ඉන්නේ
අපි මේ විෂයන් වල යෙදෙන්නේ නැහැ. ඒව තෘප්තිමත් කරන්නේ නැහැ. ඒවත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ කියලා. ඒ හාදියම තමයි මේක කතා කරන්නේ. ඒ හාදියම තමයි කතා කරන්නේ. ඉතින් අද මෙතෙන්ටත් අදාළ අධ්‍යාපන කාරණයක් තියෙන නිසාත් මං හිතන්නේ කාල වේලාව මං හිතන්නේ ටිකක් අපි හිතුවට වඩා ගිහිල්ලක් තියෙනවා වගේ තමයි මං හිතන්නේ. ඒ නිසා තව ඇත්තටම වැදගත් වැඩ දෙකක් තියෙනවා. ප්‍රධාන වැඩේ මං හිතන්නේ තියෙන්නේ මේක ඉවර වුණාට පස්සේ. ඒ නිසා මම ඒකට ඉඩ තබමින් මගේ කාලේ ඉතුරුවක් තියෙනවා නම් ඒකත් එතුමියට ලබා දෙමින් අපි කියන්න ඕන දෙයක් තියෙනවා. එතුමිය අපි දන්නේ ගොඩක් කල් ඉඳන් එතුමිය දේශපාලනය කරන්න ඉන්න අදහසක් තිබ්බ කෙනෙක් නෙමෙයි. අපේ පක්ෂේ නායක මණ්ඩලයේ බොහෝ දෙනෙක්ගේ බලවත්ම ආරාධනය මත එතුමිය දේශපාලනයට ආවේ. වැදගත් වෘත්තියක නිරත වෙමින් ඉඳලා ඒ ඔක්කොම අත්හැරලා ඉතින් ගොඩක් අයට ඕනකම තියෙනවා ජනාධිපති අපේ අනුර සහෝදරයා චුට්ටක් පැත්තකින් තියලා ඊළඟ ඉන්න කවයට පහර දෙන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන ලයින් එක. ඒ දේශපාලනේ තියෙන හැම ක්‍රමයක්. ප්‍රධානියා පැත්තකින් තියලා ඊළඟ වටේ ඉන්න සෙට් එකට ගහනවා. වචන හොයලා එක එක ಜಾති බලලා අරක මේක ලිංගිකත්වය, ස්ත්‍රීත්වය ද මොනවාද අරවද මේවද ඔක්කොම එකතු කරලා වටේ සෙට් එකට තලන්න හිතනවා. අපේ රටේ විපක්ෂයක් නැහැනේ. නමුත් ඔය විරුද්ධවාදී විපක්ෂයක් නැහැ. හරි. එහෙම තලලා පුළුවන් නම් ඒ ටික තලා ගත්තට පස්සේ මූලිකයා ළඟට යන්න තමයි ලයින් එක තියෙන්නේ. ඒ කියන්නේ අර මම මෙහෙම කියන්නම්. වටේ කට්ටිය ඉවර කරලා ළඟම ඉන්න වලල්ල ඉවර කරලා එතෙන්ට විවේචන හදලා එතෙන්ට ගහලා මත හදලා කුඩු කරලා හිතන විදිය එහෙම කරලා එතකොට ඒ ටික ඉවරයි අන්තිමට අතෙන්ට යනවා. ඒක තමයි ඔය කරන්න උත්සාහ කරන්නේ. කවදාවත් බෑ. දැන් මම දැක්ක එක මම ඉවර කරනවා කිව්වනේ. අර එක මේ කණ්ඩායමක් කියනවා මේ චිත්‍රපටියකුත් ඇවිල්ලා තියෙනවා. විපක්ෂ කරන එක ලේසි. දැන් තේරෙනව නේද ආණ්ඩු කරන එක හරි අමාරුයි කියලා. ඒගොල්ලන්ට කියන්න ඕන දෙයක් තියෙනවා. අපි විපක්ෂ කරපු එකත් ලේසි වැඩක් නෙමෙයි. අනිත් අය විපක්ෂ කරනකොට ලේසි ඇති. හැබැයි ආණ්ඩු කරනට වඩා අපිට අමාරු වුණා විපක්ෂ දේශපාලනය කරන එක. අපි හිරේ දැම්මා, අපේ පක්ෂතානම් කරා, අපිට ගැහුවා, තැලුවා, මැරුවා. ලංකාවේ විපක්ෂ දේශපාලනේ අපිට ලේසි වෙච්ච එකක් නෙමෙයි. පහසු වෙච්ච එකක් නෙමෙයි. අරම කියන අයට කියන්න ඕන අපට නම් විපක්ෂ කරන එක මේ ආණ්ඩු කරනයට වඩා අසීරු තැනක තිබ්බේ, අමාරු තැනක තිබ්බේ. ඇත්තම කියනවා නම් අපිට මේ ආණ්ඩු කරන කජ්ජක් නැහැ. ඇති බම්බුවක් නැහැ. අවසාන වශයෙන් අවුරුද්දක් ගියා. අපේ ප්‍රධාන මාතෘකාවක් නේ ආහාර සුරක්ෂිතතාවය. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාද කියන්නේ? මොකක් හරි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණාද රටේ? කන්න නැහැ කියලා ප්‍රශ්නයක් ආවද? උද්ඝෝෂණාවද? අහවල් එක නැහැ මොන හරි කියලා? ඒ මොකක්වත් ආවේ නැහැ. තමුන්නාන්සේලාත් ඔක්කොගේම දායකත්වය, අපේ පෞද්ගලික ආයතන දායකත්වය, හැම කෙනාගේම දායකත්වය තුල
අපි ගත කරා හොඳින් ආහාර සුරක්ෂිතතාවයක් සහිත රටක්. අවුරුද්දක් අපි ගත කරා. කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඇත්තටම කිව්වොත් දැන් අපි සහලින් ස්වයංපෝෂිතයි. මං කියන්නේ මේ අවුරුද්ද හින්දාම කියලා නෙමෙයි. එහෙම කතාව. එහෙම කියන්න තරම් මගේ සාක්ෂරතාවය දුර්වල නැහැ. හරි? සහලින් දැන් අපි ස්වයංපෝෂිතයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අපිට හිටපු ගමන් සමහර වර්ග හිමේ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පහුගිය දවස්වල කීරි සම්බා කියලා ප්‍රශ්නයක් ආවා. ඒ අපිට සහලින් රට ස්වයංපෝෂිත නැති හින්දා නෙමෙයි. ඒ හින්දා නෙමෙයි. දැන් අපි මුං ඇට වලින් ස්වයංපෝෂිතයි. කුකුල් මස් වලින් ස්වයංපෝෂිතයි. බිත්තර වලින් ස්වයංපෝෂිතයි. අපිට කිරිවල ප්‍රශ්නයක් තියෙනවා. අපි 140ක් විතර නිෂ්පාදනය කරගන්න. කියන්න ගියොත් දෙකයි ආහාර සුරක්ෂිතතාවය සහිත රටක් අපි ගොඩනගාගෙන තියෙනවා. ඒක අපි තව ශක්තිමත් කරගන්න ඕන. ඒ වෙනුවෙන් අපි හැමෝම වැඩ කරමු. ඒකට මේ තාක්ෂණික පැත්තේ සම්බන්ධය හරිම විශාලයි. ඒ නිසා අපි අගමැතිතුමියගෙන් ඉල්ලමු අපි කෘෂිකර්මයේ අපේ දෙපාර්තමේන්තුවේ සහ අනිකුත් ඒ ආයතනවල අයයි අගමැතිතුමිය සම්බන්ධ වෙලා මෙතනින් ඉස්සරහට ඔයගොල්ලෝ අර හැමතිස්සෙම කොහෙදි හම්බුණත් අරක මොකද මම දන්නවා අරක කියපු ගමන් ඒක තමයි කියලා. මොකද්ද? MVQ 7 ඔන්න ගෙනාව අහගන්න බේරගන්න යනකොට අල්ලගන්න කතා කරන්න කට්ටිය එකතු වෙලා වැඩේ ඉස්සරහට ගෙනියන්න එතුමිය වැඩේ කළ දෙයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ අපිට විශ්වාසයි. එහෙනම් හැමෝටම මේ වැඩෙන් පස්සෙත් සතුටින් ඉන්න අවස්ථාව ලැබේවා. වැඩේ ඉවරලා පරිස්සමින් හැමෝම යන්න. රටේ නීති ක්‍රියාත්මක කරයි රටවහන නීතියෙම තදින්. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.